Hey guys, welcome back to our YouTube channel. It's me, Era. මම සජි අදත් අපි කටාරවල තියෙන ලස්සනම තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පිටිපස්සෙන් පේනවා ඇති. අද අපි රවුමක් ගිහලා පෙන්න මුනේ. හරි ළමයි අපි ගමන පටන් ගන්න කාලෙන් මතක් කරන්න ඕනේ ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර අපේ channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. හරි guys, අද අපි ඇවිල්ලා ඉන්නේ කටාර් සූක් වකීෆ් එකට. සූක් වකීෆ් කියන්නේ දෝහා නගරයේ තියෙන කටාර් රටේ අතිශය ප්‍රසිද්ධම පැරණි වෙළඳ පොලක්. මේක කටාර් සංස්කෘතිය, ඉතිහාසය සහ නව ජීවිතය එකම තැනක එකතු කරලා තියෙන ස්ථානයක් ලෙසයි දැන් හඳුන්වන්න පුළුවන් වෙන්නේ. සූක් වකීෆ් එකේ ඉතිහාසය ගැන කතා කරොත් එය වසර 100කටත් වඩා පැරණි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉස්සර කාලේ මෙතන වෙළඳාම් කරලා තියෙන්නේ මාළු, කුළුබඩු, රෙදි වගේම දේශීය භාණ්ඩ. පස්සේ මෙතන මේ තියෙන පුරාණ හැඩයම රඳවාගෙන අලුත් කරලා අද තියෙන විදිහට සංස්කරණය කරලා තමයි තියෙන්නේ. හරි මේ යන අතරමඟ ඔයාලටත් පේනවා ඇති පොඩි කලර්ෆුල් කඩවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ කඩවල තියෙන්නේ සොවනියර්ස්, ෆ්‍රිජ් මැග්නට් වගේ පොඩි ලස්සන දේවල්. පොඩි ප්‍රයිස් වල ඉඳන් ලොකු ප්‍රයිස් වෙනකම් ගණන් තියෙනවා එක දේවල්. ඉතින් මේ දේවල් ගොඩාක්ම විදහාපාන්නේ කටාර් වල තියෙන කල්චරල් එක, හිස්ටරි එක වගේ දේවල් තමයි. ඊට පස්සේ අපි ගියා එතන තිබුණ ෂොප් එකක් ඇතුළට. ඇත්තටම අපිට ඕනුනේ මේ ෂොප් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එතකොට මම දැක්ක පළවෙනි දේ තමයි මේ ඩෙසර්ට් රෝස් එක, නැත්නම් සහරා රෝස් එක. මේවා හැදෙන්නේ කාන්තාරවල වල. ඒ කියන්නේ වැලි සමග තමත් ඛනිජ වර්ග ගොඩක් එකතු වෙලා කාලයක් තිස්සේ දි รา පත් වුණාට පස්සේ තමයි මේ විදිහට මේක රෝස මලක් විදිහට හැඩයක් විදිහට තමයි මේක හැදෙන්නේ. කටාර් වල තියෙන මියුසියම් එකකුත් මේ විදිහට හදලා තියෙනවා. අපි දවසක ඔයාලා ඒකටත් එක්කන් ගිහිල්ලා එතන තියෙන එක්ස්පීරියන්ස් එකත් ෂෙයා කරගන්න අපි සූදානම්ින් ඉන්නවා. බලන්නකෝ ඒ අතරතුරේ මට හම්බෙච්ච දේ. මට හම්බුණා ඇලඩින්ගේ පුදුම පහන. ඉතින් මම කොච්චර ඇතිල්ලුවත් ඒකෙන් භූතෙක් නම් මතුුන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම ඒක තියලා එතන තිබුණ අනිත් දේවල් බලන්න තමයි මේ යන්නේ. මං කලින් කිව්වත් වගේ ගොඩක් කලර්ෆුල් දේවල් තමයි මේ කඩවල තියෙන්නේ. පේනවනේ මේ නම් කාපට් වගේ කරාබ් අය පාවිච්චි කරනවා. මේ වෙලාවේ ක්‍රවුඩ් එක නම් පොඩ්ඩක් අඩුයි. අපි මේ එක දෙයක් හොයාගෙන යන්නේ. බලමු අපි ඒක හොයාගන්න පුළුවන් වේද කියලා මේ හරිය. හරි අපි කිව්වත් වගේ ෆයිනලි ගෝල්ඩන් තම්බ් එක ළඟට එන්න හම්බුණා. මේ තමයි ගෝල්ඩන් තම්බ් එක කටාර සූක් වකීෆ් එකේ තියෙන. ඉතින් මේක ගැන ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ගොඩාක් දෙනා හිතනවා මේක good luck symbol එකක් කියලාත්. ඒ වගේම success, protection, positivity නියෝජනය කරනවා කියලාත් විශ්වාසයක් තියෙනවා. ඒත් එක්කම Middle East culture එකේ evil eye වලින් රැකවරණය ලැබෙනවා කියලා සමහරක් දෙනා කියනවා. ඉතින් guys අපි දෙන්න මේ යන්නේ සූක් වකීෆ් එකේම තියෙන තවත් ලස්සන ප්ලේස් එකක් හොයාගෙන. අපි මේ යන්නේ ඇනිමල් මාකට් එක හොයාගෙන ඇත්තටම. ඉතින් යන මාර්ගයේ දෙපැත්තේ තියෙන තනිකරම එක වර්ගයේ කඩවල්, රෙදි කඩවල්, එක තමයි ඕපන් කරලවත් නැති කඩවල් තියෙන්නේ. මොකද අපි මේ ටිකක් වෙලාසන තමයි ගියේ. 4:00 පස්සේ වගේ තමයි අතර මෙතන ගොඩක් shops open කරන්නේ. ෆයිනලි අපිට පුළුවන් වුණා ඇනිමල් මාකට් එක හොයාගන්න.
ඉතින් ඇත්තටම මෙතන දැන් සෙනක ටික ටික පිරමින් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා වගේ මෙතන විවිධ වර්ගයේ පක්ෂීන්, එතකොට මත්ස්‍යයන්, එතකොට විවිධ වර්ගයේ සත්තු බොහෝ දෙනෙක් මෙතනින් දැව ගන්න පුළුවන්. කලින් සැරේක නම් අපි මෙතනට එද්දී බල්ල පූසෝ වගේ සතුත් මෙතන විකුණන දාලා තිබුණා. නමුත් එයාලා අපි හුවට පස්සේ එයාලා කිව්වා දැන් එතන ඒ වගේ සත්තු විකුණන්නේ නැහැ කියලා. බලන්නකො මේ ඉබ්බෝ එහෙම මෙයාලා කටාර රියල් 10-15 ඉඳලා වගේ උඩටම ඉන්නවා. ඒ කියන්නේ පොඩි සත්තුන්ගේ ඉඳලා ලොකු සත්තු දනකම මෙතන විකුණන තියෙනවා විවිධ ප්‍රයිසස් වලට. ඉතින් මේ වගේ තාරාවෝ, මේ වගේ ලව් බර්ඩ්ස්ලා නම් ගොඩාක් වර්ගවලින් හිටියා. එක පාට වලින් පවා හිටියා. ඊට පස්සේ තාරා පැටව්, පරවියෝ, මාළු, එක වර්ගයේ සත්තු එක වැරයිටිස් වලට ඇත්තටම මෙතන විකුණන දාලා හිටියා. ඊට පස්සේ බලන්නකො මෙන්න මෙයාව ඔයාලට අඳුරගන්න පුළුවන්ද කියලා. මම නම් හිතුවේ මෙයාව දැක්ක ගමන් උණහපොළ පැටියෙක් කියලා. ඇත්තටම මෙයා උණහපොළ පැටියෙක් නෙමෙයි. මෙයා ලේනුන්ගේ ජාතියට අයත් වෙන ෆ්ලයිනිං ස්ක්‍රෝල් කෙනෙක්. ඉතින් ඇත්තටම මෙයා මාරම කියුට්, හරිම ෆ්‍රෙන්ඩ්ලි. එයාට ඕනේ හැමතිස්සේ මොනවා හරි කාය හරි දෙන දෙයක් හප ඉන්න. ඉතින් මෙයා වගේ ගොඩක් දෙනෙක් මෙතන හිටියා. දුඹුරු පාට, කළු පාට, සුදු කළු මික්ස් වෙච්ච ගොඩක් අය මෙතන මෙයා වගේ අය ඉන්නවා. ඉතින් පොඩි ළමයි හිම හරිම ආසයි මෙයාට. ඒ වගේම තවත් විවිධ වර්ගයේ පක්ෂිනුත් මේ වගේ කටුස්සෝ, ඔයාලා විශ්වාසයෙන් ඉතින් කටුස්සොත් මේ වගේ රටවල විකුණන්න ඉන්නවා කියලා. ඉතින් කටුස්සෝ, උරගයෝ වගේ එක සත්තු මෙතන විකුණන්න දාලා හිටියා. බලන්නකො ගායිස්, අපිට නම් හිතා ගන්නත් බැරි වුණා මෙතන මොනරු පවා විකුණන්න දාලා ඉන්නවා. පේනව නේද? නමේ හැටියට දෙන ලස්සනට ලව් කරන හැටි. මෙයාලා නම් ලව් බර්ඩ්ලම තමයි. අපි අර කලින් කිව්වා වගේ යාළුවනේ, මේ තමයි තවත් එක විදිහේ භාණ්ඩ තියෙන shops. ගොඩක් අය එළියේ ඉන්නවා. ඔයාලට පේනවා ඇති. එයාලා ඉතින් කතා කරනවා ඇතුළට එන්න ඇවිල්ලා බලන්න බඩු ගන්න කියලා. ඔය වගේ ගොඩාක් shop වලදී අපි shop දෙකකට විතර ගියා. එයාලා ඉතින් හරි කැමති එයාලගේ shops වලට එනවා නම්, රෙකෝඩ් කරනවා නම්, බඩු ගන්නවා නම්. ඉතින් අපි මේ වගේ ගොඩාක් දේවල් බලලා පුළුවන් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මම දැක්කා තවත් තැනක ලස්සන ඩෙසර්ට් රෝස් කිව්ව කලින් එරා කිව්වා වගේ. ඉතින් මට හිතුණා එකක් පොඩ්ඩක් බලන්න ප්‍රයිස් එක කොහොමද එහෙම කියලා. ඉතින් ඇතුළට ගිහිල්ලා මං ප්‍රයිස් ඇහුවා එක්කෙනෙක්ගෙන් ඇතුළේ ඉන්න. ඉස්සලාම නම් කිව්වේ කටාරියාල්ස් 180ක් මං හිතන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 17000ක් විතර ලංකාවේ සල්ලි වලින්. ඒත් පස්සේ මම එපා කියලා, ඒ කියන්නේ මට ඇත්තටම මොනවත් තිබ්බ නෑ ගන්න එන්න හදද්දි. ඊට පස්සේ 7500 වගේ, ඒ කියන්නේ කටාරියල් 80 වගේ මේ දෙන්නම් කියලා කිව්වා. මේ ඒ වගේ ඔයාලට අර බාගෙන් කරලා පොඩ්ඩක් ප්‍රයිස් එක අඩු කරගන්න පුළුවන්. පොඩ්ඩක් කියන්නේ භාගයට භාගයක්ම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හැම භාණ්ඩයක්ම එහෙම ඔයාලට බාගෙන් කරලා ඒවල ප්‍රයිස් එක අඩු කරගන්න පුළුවන්. මේ පේනවනේ හරිම ලස්සනයි පොඩි වුණාට. ඔයාලට මතක තියාගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන ගයිස්, මේ සූක්වා කේව් කියන්නේ ෆුඩ් ලවර්ස්ලට එහෙම සුපිරිම තැනක්. මොකද මෙතන අරාබි, කටාර්, ලෙබනන්, තුර්කි, ඉන්දියන් එක වර්ගයේ රටවල් වලට එක සම්ප්‍රදායන්ට ආවෙනික කයම මෙතන විකුණන්න තියෙනවා. ඒ නිසා ඉතින් අපි try කරා ඇරබික් ටී එකක් එක්කන් ස්වීට් මොනවා හරි කාලා තේ එකක් බොනවා කියලා. බලන්නකෝ ඉතින් මට වෙච්ච වැඩේ. සකන් ටයිම් තමයි අරබ් ටී ට්‍රයි කරන්නේ. හරිම රසයි. කාඩමම් රහ තමයි ගොඩක්ම එන්නේ. හරිම එනර්ජි එකක් එනවා බිව්වම.
ඉතින් ගයිස් මං ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ සූක්වා කේෆ් කියන්නේ හැම දෙයක්ම තියෙන තැනක්. ඉතින් මේ යන අතරතුරේ තවත් අපිට ෂොප් එකක් හම්බුණා. ඒකේ තනිකරම තියෙන්නේ කටාර් ඉස්සර සංස්කෘතියට අනුව හදපු පිඟන් භාණ්ඩ සහ ලැන්ටර්ස් නැත්නම් ලයිට්ස්. ඉතින් බලන්නකෝ මේවයි ලස්සන විවිධ හැඩතල විවිධ පාට මාරම ලස්සනයි. ඒ වගේම මේවයි ප්‍රයිසුත් එක එක ප්‍රයිස් වලට තියෙනවා. ඉතින් ඔයාලට බාගින් කරලා ඉවර වෙලා කතා බහ කරලා ඉවර වෙලා ඔයාලට අඩු වැඩි කරලා ඉවර වෙලා මේව මිලදී ගන්න chance එක තියෙනවා ඉතින්. බලන්නකෝ ගයිස් මේ තැන මෙතන ඇත්තටම තියෙන්නේ කටාරවල තියෙන ප්‍රසිද්ධ ස්ථාන නැත්තම් අයිකොනික් ප්ලේසස් මෙතන එයාලා මැටි වලින් හදලා ස්ටැචුස් විදියට තමයි විකුණන්න දාලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි හරිම යුනික්. ඉතින් මේවා රියල් 10 15 ඉඳලා උඩටම තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. අපි දැන් මේ ඇතුළට ගියා මොනවද තියෙන්නේ කියලා බලන්න. ඇතුළට ගියාට පස්සේ තමයි දැක්කේ එතන මොස්ක් එකක් තියෙන්නේ කියලා. ග්ලාස් එහෙම ගොඩක් යූස් කරලා යාලා හදලා තියෙන්නේ. හරිම ලස්සනයි, හරි කලර්ෆුල්. ගයිස් අපි මෙන්න මෙතෙන්ටත් ගියා. මෙතන රෙකෝඩ් කරන්න දුන්නේ නැහැ. මොකද එතන තියෙන්නේ ඇත්තම සත්තුන්ගේ හැම භාවිතා කරලා හදපු දේවල්. සූක්වා කේෆ් එකේ ගොඩාක් පර්ෆියුම් shops තියෙනවා. අපි ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ එක shop එකකට ගියා. ඔයාලට පේනවා ඇති ගොඩාක් varieties වලින් තියෙනවා. bottles උනත් හරිම ලස්සනයි. හැබැයි smell එක හරිම strong අරබ් type එකට තමයි හදලා තියෙන්නේ. price එකත් රියල් 15 ඉඳන් උඩට වගේ තියෙනවා. අඩු කරලා ගන්න පුළුවන් කතා කරලා. ඉතින් ළමයි දැන් අපි දෙන්නට සූක්වා කේෆ් එකේ ඇවිදලා හොඳටම මහන්සි. මොකද හෙන වටයක් ගෑවුවා. ඒ නිසා අපිට මොන හරි දැන් කාලා මොන හරි බොන්නයි ඕනේ. ඒ නිසා අපි ගියා. තාම කඩවල් මෙහි ඕපන් කරන ගමන් තියෙන්නේ. ඉතින් මෙතන විතරයි ආ කාඩේ සෙටප් කරගෙන ඉවර වෙලා තිබ්බේ. නිසා අපි හිතුවා මෙයාගෙන් කෑම මොන හරි ගන්නවා කියලා. ඉතින් එතන ඇත්තටම එක එක වර්ගයේ කෑම ගොඩක් තිබුණා. මම එක දවසකුත් මෙතන ඇවිල්ලා මෙන්න මේ දෙක ගැන try කරා. මට මේකට කියන නම නම් මතක නැහැ guys. ඒ වුණාට මේක මාර්මර හයි. ඒක නිකන් අපි මොනවද තෝසි හදන්නේ තෝසි හදනවා වගේ ස්ටයිල් එකකට තමයි හදන්නේ. නමුත් ඊට වඩා ගොඩාක්ම තුනිහි මේක තනිකරම බිස්කට් එකකට වඩා ගොඩාක් තුනියට තමයි මේක හදන්නේ. ඉතින් ඔයාලට පේනවනේ ඉතින් මේ මික්ස් කරන්නේ ගාලා ඒක කර වෙන දුන්නට පස්සේ ඊට පස්සේ මම නම් ඉලුවේ නිව්ටෙලා එකක්. නිව්ටෙලා ගාලා ඉවරලා ඊට පස්සේ යාලා ඒක මේ විදිහට නමලා තමයි ඒක දෙන්නේ. සජිත් ගත්තේ ක්‍රීම් චීස් with chips මොන හරි එහෙම එකක් මට නම් මතක නැහැ හරියට. ඉතින් එයත් ඒක අරගෙන ඉතින් අපි ගියා තා මොන හරි බොන්න ගන්න. එතන එහා පැත්තේ තිබ්බේ ටර්කි අය කරන ජූස් ෂොප් එකක්. ඉතින් ඒකේ ගොඩක් varieties තිබ්බා. මම නිකන් වෙනසකටත් එක්කන් එයාට කිව්වා ඔක්කොගෙම පොඩ දාන්න කියලා. ඉතින් අපි අරගෙන ඇවිල්ලා මේ කන ගමන් ඉන්නේ. ඉතින් ගයිස් මං ඒ දේවල් කෑවට මට කෝන් දැක්කම නම් නොකා ඉන්න බැරි වුණා. මොකද බඩේරියෝ කියන්නේ මං ආසම කෑමක්. ඉතින් මෙතන ඒවා පුච්චලා නිකන් බාබකියු කරලා වගේ ඊට පස්සේ ලුණු මිරිස් එහෙම දාලා ඉවර වෙලා රහට හදලා දෙනවා මාර්මර හයි. සජිත් නම් ඉතින් ආස නැහැ කෝන් කන්න. මම ආසයි නිසා ඉතින් මේක මම තනියම රස විඳින කෑමක්. ඉතින් මන් දන්නේ ඇයි සජිත් මේ වගේ රස කෑමක් කන්න අකමැති කියලා. ඇත්තටම මේ වයිබ් එකට මේ තියෙන එන්වයරන්මන්ට් එකට මේ කෝන් එක සුපිරියටම සෙට් වුණා.
ඉතින් ගයිස් මේ සූක් වකීෆ් කියන තැන එක දවසකින් පෙන්නලා ඉවර කරන්න බැරි තරමට දේවල් තියෙන තැනක්. ඒ නිසා ඉතින් අපි ඔයාලට පොරොන්දු වෙනවා අපි තවත් දවසක ඔයාලත් එක්ක මෙතන මේ අත්දැකීම් විඳ ගන්නවා කියලා. මොකද රෑ වෙනකොට මෙතන තවත් ලස්සන විවිධ අත්දැකීම් පිරිච්ච තැනක් බවට පත් වෙනවා. හරි යාළුවනේ එහෙනම් අපි අදට මෙතනින් වීඩියෝ එක නතර කරනවා. ඉතින් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා like කරලා comment කරලා share කරලා අපිට support එකක් දෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම් ජය වේවා bye.